මම අරන් ආවා ඉලක්කම් දෙක සංඛ්‍යා දෙකක් ඉක්මනින්ම ගුණ කරන්න පුළුවන් කෙටි ක්‍රමයක් අරගෙන මේ ක්‍රමෙන් ඉතාමත් ඉක්මනින් ඕගලන්ට අවසාන උත්තරේ ගුණ කරලා දාන්න පුළුවන් ගණිත ගැටලු මනෝමයෙන් විසඳන අයට එහෙම මේ ක්‍රමය අනිවාර්යෙන් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඕලෙවල් වලේම ගණිත ගැටලු සුළු කිරීමේදී මේ ක්‍රමෙන් විභාගයේදී කාලය ඉතුරු කරගන්න අනිවාර්යෙන් වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් මේ ක්‍රමෙන් කොහොමද අපි ගුණ කරන්න කියලා බලමු. ඉස්සෙල්ලා අපි ලේසි ගණනක් ගමුකෝ. 23 ගුණ කිරීම 21. දැන් මේක සාමාන්‍ය විදිහට අපි ගුණ කරන්නේ කොහොමද? 3 වරක් 1 3යි, දෙවරක් 1 2යි, දෙවරක් 3 6යි. මෙහෙම ගුණ කරලා අපි එකතු කරලා අනේ දාන්නේ අවසාන උත්තරේ. මෙහෙමනේ දාන්නේ. මං කියලා දෙන ක්‍රමයට මෙහෙමනේ මෙහෙම ගුණ කරන්න දෙයක් නැහැ. එකපාරින්ම උත්තරේ අපිට අවසාන උත්තරේ දාන්න පුළුවන්. මේකේ ප්‍රධාන පියවර තුනක් තියෙනවා. ප්‍රධාන පියවර තුනෙන් බලාගන්න මං කියලා දෙන්නම් මේ ඉලක්කම් හතර තියෙනවනේ මෙතන. මේ ඉලක්කම් හතර මේ බෝල හතර කියලා හිතන්නකෝ මේ ඉලක්කම් හතර. හරිද? පළවෙනි පියවරේ අපි කරන්නේ මේ ඉලක්කම් දෙක තියෙනවනේ. මේ ඉලක්කම් දෙක. මේ ඉලක්කම් දෙක ගුණ කරලා අපි අගින් දා ගන්නවා. හරිද? ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවරේ අපි කරන්නේ මේ ඉලක්කම් දෙක තියෙනවනේ. මේ ඉලක්කම් දෙකයි මේ ඉලක්කම් දෙකයි කතරට ගුණ කරලා ඒ දෙක එකතු කරලා අපි මැදින් දානවා. කොහොමද? මේ ඉලක්කම් දෙක ගුණ කරනවා. ඊට පස්සේ මේ දෙකත් ගුණ කරනවා. මේ දෙක ගුණ කරලා එන පිළිතුරු දෙක එකට එකතු කරලා අපි මැදින් දා ගන්නවා. හරිද? දෙවෙනි පියවර තමයි ඒක. ඊට පස්සේ තුන්වෙනි පියවර වෙන්නේ මේ ඉලක්කම් දෙක තියෙනවනේ. මේ ඉලක්කම් දෙක ගුණ කරලා මෙතනින් දා ගන්නවා. මෙච්චරයි තියෙන්නේ. පියවර මෙච්චරයි තියෙන්නේ. මේ පියවර ගාන කරපුවා පස්සේ අවසාන උත්තරය එකපාරටම අපිට ගන්න පුළුවන්. එහෙනම් බලමුකෝ මේ ගානම හදලා මේ විදිහට එනවද කියලා උත්තරේ. මුලින්ම මොකද්ද අපි කරන්නේ එතකොට? මේ ඉලක්කම් දෙක ගුණ කරනවා. 3 වරක් 1 3යි. ඊට පස්සේ දෙවෙනි පියවරේ අපි කරන්නේ කතරට ගුණ කරනවා. කොහොමද? දෙවරක් 1 2යි, 3 වරක් 2 6යි. ඊට පස්සේ මේ දෙක එකතු කරනවා. දෙවරක් 1 2යි, 3 වරක් 2 6යි, 6 2යි 8යි. ඊට පස්සේ අවසාන පියවරේ අපි මේ ඉලක්කම් දෙක ගුණ කරලා ලියනවා. එතකොට දෙවරක් 2 4යි. බලන්න එකපාරින්ම අපිට අවසාන උත්තරය ආවද? මේ වගේ දඟලන දෙයක් නැහැ. එකපාරින්ම එක ෂොට් එකටම අපි අවසාන උත්තරේ ලිව්වා. බලමු ඊට පස්සේ පොඩ්ඩක් මීට වඩා පොඩ්ඩක් අමාරු ගණනක් කරා. අනු 6 ගුණ කිරීම 84. දැන් මේක ගුණ කරන්නේ කොහොමද? මේකත් අර පියවර ටිකමයි අර විදිහටමයි. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ. අපි ගුණ කරද්දි මේවා ගුණ කරලා සම්පූර්ණ ගානව අපි දාගන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම. කියන්නේ 6 වරක් 4 24යි කියලා 24ම දාන්නේ අපි. 24න් 4 විතරයි අපි දාන්නේ. ඒ 24න් දෙකේ ඉලක්කම අපි මතක තියාගන්න. ඊළඟට එකතු කරලා දාන්න. හරිද? ඊළඟ පියවරේ මොකද්ද අපි කරන්නේ? මේ දෙක 4ට ගුණ කරනවා. එතකොට 9 වරක් 4 36යි. 8 වරක් 6 48යි. 48යි 36යි කීයද? 8යි 84යි. 84යි මේ දෙකයි 84යි දෙකයි 86යි. 86න් 86ම ලියන්නේ නැහැ. 6 විතරයි අපි ලියන්නේ. හරිද? 8ක් තියෙනවා. යට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අවසාන පියවරේ මේ දෙක ගුණ කරලා මේක එකතු කරලා ලියනවා. එතකොට කීයද? 8 වරක් 9 72යි 72යි මේ 8යි 80යි. බලන්න අවසාන උත්තරේ එකපාරින්ම අපි ගත්තා. අර වගේ දඟලන්න දෙයක් නැහැ. එකපාරින්ම උත්තරේ ගන්න පුළුවන්. මම හිතනවා මේ ක්‍රමය වැදගත් වෙන්නේ නැති කියලා. ඉක්මනින්ම ගණිත ගැටලු මනෝමයෙන් සුළු කරන අයට එහෙම මේ ක්‍රමෙන් ඉතාමත් ඉක්මනින් සුළු කරලා අවසාන උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට අපි සමු ගන්නවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.